Kawantisa is a wild tusker elephant in Sri Lanka. He is considered one of the largest and tallest tuskers currently living in the wild in Sri Lanka. Where he lives, mostly seen in the north-central province of Sri Lanka. More specifically, around valleys like Yelluwa, Emba and Pola, and nearby forest tracts. Physical, distinctive features, very tall, possibly over 2 meters at the shoulder. Has long tusks that curve almost to the ground. Massive body, a tusker of impressive size among Sri Lankan elephants. Traits, conservation status. Kawantisa is under serious threat. The wild tuskers are being targeted in many ways: gunshots, habitat destruction, encroachment of farmland, as well as loss of traditional migratory routes. Some reports suggest that he already has gunshot wounds. There is a push for him and other great tuskers in Sri Lanka to be declared national treasures, natural heritage to provide them stronger legal protection. කාවන්තිස්ස ඇත්රජු එයාගේ වාර්ෂික මද සමය නිමවා ආරක්ෂිතව සිය සුපුරුදු පෙදෙස් කරා ගිය වගයි. කාවන්තිස්ස ඇතා හැම අවුරුද්දෙම මද සමය ලබලා අලි රංචු වෙත පැමිණෙන කාලය තමා එයාට ගොඩක්ම අනතුරුදායක කාලය. මොකද එතකොට එයා අලි රංචු හොයාගෙන දවල් රෑ නැතුව එහෙ මෙහෙ යනව වගේම අලි රංචුත් එක්ක එකතු වෙලා රංචුවත් එක්කම හැමතැනම යනවා. ඒ ගමන් මාර්ගය එයාට ඒ තරම් සුපුරුදු තැන් නොවෙන නිසා ඒ යන අතරතුර අනවසර විදුලි රැහැන්වල ගැටීමට හෝ බඳින තුවක්කු වලට ගොදුරු වීමටත් රංචුවත් එක්ක ගම්බිම් වල සැරිසැරීමේදී වෙඩි පහරවල් වැදීමේ අවදානමක් ගොඩක් තියෙනවා. ඒ වගේම මේ සැරේ එයා හැම අවුරුද්දකම මද කිපිල රංචුවත් එක්ක අනිවාර්යයෙන්ම එන පාළු කඩවල වැවේ රැඳුනේ නැහැ. ඒකට හේතුව විදිහට අපි දකින්නේ පාළු කඩවල වැවට ඉහළින් ඇති කැලෑව විනාශ වී ගොස් තිබීමත් එක්ක වත්තේ ඉඳලා පාළු කඩවල වැවට යන අලි කොරිඩෝව වහල ගොවිතැන් කිරීමත් නිසා කියලා. මේ නිසා එයා මේ සැරේ වැඩිපුරම රැඳුනේත් එක්ක රක්ෂිතය අවට තියෙන ගම්බිම් වලමයි. 100කට ආසන්න අලි රංචුවක් මේ පෙදෙස්වල ගොවිතැන් සහ ගෙවතු විනාශ කිරීම නිසා වෙඩි තබා වුන්ව පළවා හරින්න ගම්වැසියන් පෙළඹෙන නිසා මේ කාවන්තිස්ස ඇතාගේ ජීවිතයක් තිබ්බේ ලොකු අනතුරක. ඒ නිසායි අපි මේ කාවන්තිස්ස ඇතා ගැන ලොකු ප්‍රසිද්ධියක් ලබා දීලා එයා ගැන හැමෝගෙම අවධානය යොමු කරන්න උත්සාහ කළේ. ඒ වැඩේ ගොඩක් දුරට සාර්ථක වුණා කියලා අපි හිතනවා. ගම්වැසියන් සහ අනිකුත් ජනතාවගේ ලොකු අවධානයක් එයා පිළිබඳව යොමු වුණා. ඒ හේතුවෙන් එයාගේ ජීවිතය ආරක්ෂා වුණා කියලාත් හිතනවා. ඒ වගේම එයාව කොහොම හරි දැක බලා ගන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණත් ගැටදිවුලෙන් පාර පැනපු දවස් කිහිපයකදී ඇරෙන්න එයා යන එන තැන් ගැන ගොඩක් අවධානයෙන් හිටපු මේ සැරේ එයාව හිතේ හැටියට දැක බලා ගන්න ලැබුණේ නැහැ. කොහොම හරි ඔන්න දැන් එයා ආරක්ෂිතව එයාගේ මද සමය ගෙවා දාලා එයා අවුරුද්දේ ඉතිරි කාලය ගත කරන පෙදෙස් කරා ගිහින් එයා එනකල් බලන් හිටපු රගු ඇතුළු එයාගේ සගයන්ට දැන් එකතු වෙලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා. එයාත් එක්කම රංචුවට ආපු ආනන්ද ඇතත් ඒ එක්කම ගිහින් දැන් එයාලා එකට එකතු වෙලා ඉන්නවා කියලායි දැනගන්න ලැබුණේ. රටක් වටින කාවන්තිස්ස ඇතා ගැන අවධානය යොමු කරලා එයාව රැකගන්න කටයුතු කරපු ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්, ගම්වැසියන් ඇතුළු හැමෝටම බොහොමත්ම ස්තුතියි. ආයේ ලබන අවුරුද්දේත් මද සමය ලබලා එලිපහළියකට එනකල් බලාගෙන හිමු. ඒ අතර එයා ගැවසෙන එයාට සුපුරුදු ප්‍රදේශවල ගම්වැසියන්ට තමා දැන් එයාව පරිස්සමට රැක බලා ගන්න එකේ වගකීම තියෙන්නේ. මෙච්චර කාලයක් එයාව බලාගත්ත වගේ ඉස්සරහටත් ඒ දේ හොඳින් සිදුවේ කියලා අපි හිතනවා.